අයිබෝන් අපි අද දිනේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කොළඹ මහනගර සභාවේ මේ අයවැය දෙවනවර කියවීම දිනාගන්න ඒ මන්ත්‍රීලාවට තර්ජනය කිරීම බිලිබා ගැනීම සහ ඩීල් දැමීම වල ඒ තුලින් NPP එකේ තියෙන ඒ తত্ত্বය ඔවුන් මේ බොරුවට ලෝකෙට එකමුණක් පෙන්නලා ඇත්තටම යටින් කරන පහත් ක්‍රියාව ගැන කතා කරන්න. ඒ වගේම විශේෂයෙන්ම මේ දැන් ඊයේ සිට කරලියට ආපු මේ හරිනි අමරසූරියගේ මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඒ සමලිංගික දේවල් එළියට දැමීම අපි තවත් හොයලා බැලුවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පුළුවන් මේ වෙලාව අරගෙන මොනවාද තවත් තියෙන අඩුපාඩු දේවල් විශේෂයෙන්ම අපේ ශාස්ත්‍රය වෙන මේ IT තුල ඒකෙදි අපි දැක්කා කාරණා කීපයක් ඒ 6 වසරේ විතරයි අපි ගත්තේ බලන්න මොකද ඒ ඔක්කොම බලන්න වෙනම නිවාඩු පාඩුවේ අපි ඒ හැම මොඩියුල් එකක්ම හැම වසරකම බලලා ඔයගොල්ලන්ට තොරතුරු ගෙනල්ලා පෙන්වන්නම් මොනවාද තියෙන අඩුපාඩු කියලා මේ 6 වසරේ ITC එකෙත් අඩුපාඩු රාශියක් තියෙනවා ඒකෙන් ප්‍රධාන කීපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell button එක ඔබන්න වීඩියෝ එක අවසානයේ වෙනතෙක් රැඳී සිටින්න. අපි අද දිනේදී දැක්ක මේ කොළඹ මහනගර සභාවේ අයවැය දෙවනවර කියවීම අපි ඕක මුලිනුත් කිව්වනේ කොහොම හරි මොවුන් බලන්නේ ඕනම ඩීල් එකක් දාලා අර පුරපතනිය පත් කරගද්දී ඒ ගිය ඩීල් වගේ තව ඩීල් දාලා මේ දෙවනවර කියවීම පාස් කරගන්න. මොකද පළවන වර කියවීම පැරදුනහම ඔවුන්ට මේක ලොකු අවාසියක් වුණා. දැන් ඔවුන් මොකද්ද කරේ? අලුතෙන්ම එකක් ගෙනා මෙන්න මෙච්චර කල් නැතුව අද උදේ මේ UNP මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගන්නවා. සමහර තැන්වල කියන ඔහු ගිනි අවියක් ළඟ තියාගත්ත කියලා. සමහර තැන්වල කියනවා මේ පහර දීමක් කියලා. කොහොම හරි අත්අඩංගුවට ගත්තේ මෙච්චර කල් ඉඳලා අද උදේ. පැහැදිලිවම පේනවනේ එතන දේශපාලන හේතුවක් තියෙනවා කියලා. නැත්තම් මේ මෙච්චර කල් ඕකේ ඉඳලා මේ දැන් අද උදේ ගන්න ඕනේ. ඊට පස්සේ අපි දැක්කා ඒ කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායකවරයා කියන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙන්නෙක් ආගිය අතක් නැහැ ෆෝන් ඕෆ් මොනවා වෙලාද දන්නේ නැහැ කියලා. එතන පැහැදිලිවම පේනවා ඔවුන්ට ඡන්දෙ දීමට එන්න එපා කියලා යම්කිසි දේවල් දෙයක් වෙන්නේ නැති. මොකද සමාජ මාධ්‍යවල අපි දකිනවා මේවට ගණන් කෝටි 20යි ඔහොම කියලා ගණන් හුවමාරු වුණා කියලා ගෙදර හිටියොත් කෝටි 20ක් දෙනවා කියන දේවල් වෙනවා. මොකද අපි දන්නවා මේ NPP ආණ්ඩුවට ශක්තිමත් ව්‍යාපාරික වලල්ලක් ඉන්නවා. අර කන්ටේනර් 323 හොයන්න බලන්න නැතුව රතු ලේබල් තිබ්බ කන්ටේනර් එළියට දාලා ඒවට දැන් කෘතගුණ සලකන්න වෙනවදෝ කියලා හිතනවා පැහැදිලිව. දැන් මේකෙන් මේ මාලිමාව හිතන්නේ ඕගොල්ලොත් NPP එකට ඡන්දෙ දීපු කෙනෙක් හිතනවා නම් මේ හරි දෙයක්ද ඕගොල්ලෝ පොඩ්ඩ හිතලා බලන්න මේකද ඕගොල්ලන්ට ඕනුනේ සිස්ටම් චේන්ජ් එක. තමුන්ට බහුතර බලයක් නෑනේ කොළඹ මහනගර සභාවේ. එහෙම වෙලා තියෙද්දි අනිත් පක්ෂ අයවැය පෙරදෙන වෙනවා නම් කරන්න දෙයක් නෑ. ඇයි මේ යටින් ඩීල් දාලා മന്ത്രിවරු බාව ගන්න? ඒක හරි දෙයකද බලාපොරොත්තු වෙච්ච දේ. දැන් කොහොමත් අයවැය පෙරදුනත් දැන් දන්නවනේ අවුරුදු දෙකක් යනකම් ඒ නගරාධිපතිවරියට ඉන්න පුළුවන්. පෙරදුනත් අයවැය ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙනම් මේ මොකද්ද මේ කරන්නේ? මේකද ඕලුන සිස්ටම් චේන්ජ් එක. කොහොම හරි දිනන්න දෙ කියන්නේ ඕගොල්ලෝ දැන් ඊළඟ එකකදී මිනිහක් මරලා වුණත් කමන්නේ මේක දිනුවන තත්ත්වයට මම දැක්ක දැන් මේ සමාජ මාධ්‍යලා නියමයි ඔහොම හොඳයි කියලා දානවා. එතකොට පළවෙනි වාර කියවීමේදී පෙරදිලා දෙවෙනි වාර කියවීමේදී දිනන්නේ මොනවා හරි ඩීල් ටිකක් ගිහිල්ලානේ. නැත්තම් මේ මිනිස්සෙට එකපාරට මම මේ සැරේ මේ මගේ පක්ෂයෙන් විරුද්ධව ගිහිල්ලා මගේ මම මේකට ඡන්දෙ දෙනවා කියලා හිතෙන්නේ නැහැනේ. පක්ෂයේ තීරණයට යන්නේ. පැහැදිලිවම හිතලා බලන්න කොච්චර පහත් තත්වයකට මාලිමාව වැටුණද කියලා. මේ ක්‍රියාවලිත් එක්ක. ඊට පස්සේ අපි දැක්කා තවත් විහිළු සහගත පෝස්ටුවක් ෂෙයා වෙනවා මේ මාලිමාවේ මෙන්න මෙහෙම. මේ තියෙන ඔයගොල්ලන්ටත් පේනවා ඇති the art එකේ කියන්නේ මේක අර දන්නවනේ එහෙම යන එකක් කොළඹ මහනගර සභාවේ අයවැය සම්මත වේ. පක්ෂව 58යි විපක්ෂව 56යි. හේතුව ද ආටිස්ට් ඇවිල්ලා අනුර කුමාර මොකද්ද හේතුව දැන් මෙහෙම දිනන්න හේතුවයි කියලා දන්නේ 2010 2025 අතර කාලයේ කොළඹ මහනගර සභාවේ සිදු වූ දූෂණ දේපල අවිභාවිතා කිරීම සම්බන්ධ මේ කිරීමට විශේෂ මේ කොමිෂන් සභාවක් පත් කරනවා කියලා අනුර කියපු නිසා දැන් මේ අයවැය දින්න කියලා. කොච්චර මෝඩ පෝස්ට් එකක්ද දැන් ඒ කියන්නේ දැන් මේකෙන් ගම්ම්‍ය වෙන්නේ
දැන් ආණ්ඩුවට ඡන්දේ නොදෙනවා නම් මෙන්න මේ කොමිෂන් සභාවෙන් අල්ලලා ඕගොල්ලෝ හිරේ දානවා. හැබැයි ඡන්දේ දුන්නොත් මෙන්න හිරේ දාන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් මේ කට්ටිය එන්නේ නැතුව ඉඳලා එක්කෙනෙක් ඡන්දේ දීලා දැන් ආණ්ඩුව දිනවල තියෙන නිසා ඕගොල්ලොන්ගේ ඔය දූෂණ ක්‍රියා නම් මනම් තිබ්බට බය වෙන්න එපා. දැන් ඕගොල්ලෝ දින්නවා. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්න එපා. ඒකනේ ඉතින් මේ පෝස්ට්ෙන් ගම්මේ වෙන්නේ. අරක දින්නේ මොකද මේ දේ කියපු නිසා. ඒ දේ කියපු නිසා දින්න නිසා අරගොල්ලොන්ට ක්‍රියාමාර්ග ගන්න නැහැ. ඔන්න මේ කවුද මන් දන්නේ මේ වගේ පෝස්ට් හදන්නේ. අපි දැක්කා ජේ.වී පාක්ෂිකයන් මේවා දිගට හරහට ෂෙයා කරගෙන යනවා. ඔන්න ඕක තමයි ඩීල් ඒගොල්ලොන්ගේ අර ඩීල් දාපු එවුම දන්නවා මේවා ඩීල් කියලා පාක්ෂිකරුත් දන්නවා. ඒකනේ ඉතින් මේ වගේ පෝස්ට් හදන්නේ. ඔන්න තත්ත්වය. දැන් විශේෂම කාරණාවට ආවොත් අර ඊයේ දිනේදී අපි දැක්කා අර buddy.net කියලා ඒ තියෙන ඒ වෙබ් පිටුවේ ඒ නම සඳහන් කළා. ඒකට ගියාම ඒක තනිකර සමලිංගික මිතුරන් හම්බු වෙන වෙබ්සයිට් එකක්. දැන් මේකේ මේවා 6 වසරේ ඒ පොත්වලට පෙළ පොත්වලට ගිහිල්ලා ලොකු ආందోලනයක් ඇති වුණා. ඕගොල්ලෝ දන්නවා ඉතින්. දැන් මේක දැන් ඒ පාර මොකද්ද? මේ හොඳම දේ කියන්නේ ඒකත් බලන්න. මේගොල්ලෝ මේ අමුතුම දේවල් තමයි මේ කරන්නේ. දැන් ඕගොල්ලන්ටත් දැන් මේ මෙතන පේනවා ඇති. දැන් ඒකේ කවුද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලකගෙන් CID ඒගොල්ලොම ගිහිල්ලා පැමිණිලි කළා බාහිර පාර්ශවයක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස මෙවැනි වචනයක් මොඩියුලේ තුලට ඇතුළත් කරාද කියලා. මොඩියුලේ හැදුවෙත් ඒ මිනිස්සු. ප්‍රින්ට් කරෙත් ඒ මිනිස්සු. ඕවයි හරි වැරදි බැලුවෙත් ඒ මිනිස්සුමයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්න අය මේගොල්ලොන්ගේ මේ ලේකම්ලා පත් කරේ හරිනලා. ඒගොල්ලෝ එපැයි උඩම ඉන්න අයනේ අන්තිමට ඔවා බලන්න ඕන. දැන් බලනවා මේ දැන් මේගොල්ලොන්ට විරුද්ධව වෙන මේ කට්ටියක් කුමන්ත්‍රණය කළා. ඒක පුදුම ලෝකයක්නේ. දැන් අර කංශ වගා කරලා හිටපු ඒ අහුවෙච්ච മന്ത്രിවරයා අන්තිමට අර පොලිස්කාරයා වැරදි. දැන් මේකෙත් දැන් මේ අර අපි දැක්ක අර ස්වාමීන් වහන්සේලා නමවල් වගේක් මේක ඉදිරිපත් කරන අන්තිමට ඒගොල්ලොන්ගේ මේ පැත්තට යන්න පුළුවන් මේගොල්ලොන්ගේ කවුරු හරි දාම්මලා මේක කරලා මේක කුමන්ත්‍රණයක් කියලා. ඒ වගේ බොහොම පහත් පෙළේ දේශපාලනයක් තමයි මේගොල්ලෝ කරන්නේ. මේ වෙන කාටවත් වැරද්ද පටවන්න. අර දැන් රන්වලගේ සිද්ධියේදී අන්තිමේට පොලිසිය වැරදුනේ. අර මිනිස්සයා හැප්පුවා මේ ජීවිත 3ක් මේ අනතුරටපත් වුණා. අන්තිමට පොලිසිය අය තමයි මේ ස්ථානමාරුවීම් වලයි විමර්ශන කරන්න ගත්තේ. අර මිනිස්සයා රන්වලයා හොයේ ඉන්නවා. කිසිම දෙයක් නැහැ. මේක වෙන මුකුත් නෙවෙයි මේ වැරද්ද. මේක ඉතාමත්ම දරුණු දෙයක්. අපි බල කරනවා. මහලුකොට සිස්ටම් මේවා වෙන්නේ නැහැ. සිස්ටම් චේන්ජ් කියලා ආපු අයට හරිනි මේ සම්බන්ධව ඉල්ලා අස්විය යුතුයි. සමාව අරගෙන ඉල්ලා අස්විය යුතුයි. වෙන රටක නම් ඒක වෙලා. අපේ මිනිස්සුන්ට මේ තාමත් මේ විශේෂයෙන්ම මේ කොළඹ ආශ්‍රිතව නගර ආශ්‍රිතව ඉන්න මධ්‍යම පාන්තික මිනිස්සුන්ට ඕව තාම තේරිලා නැහැ. හොඳ වෙලාවකට රටේ අනිත් බහුතරයට තේරීගෙන මේවා ප්‍රතික්ෂේප වෙගෙන යන්නේ. නමුත් තාමත් සුළු පිරිසක් ඉන්නවා මේ මෝඩයන්ට රැවටිලා. මේවා නෑ මේ දැන් සමහරු හිතනවා මේක මේ කුමන්ත්‍රණයක් කියලා හිතන මිනිස්සු ඉන්නවා. මේ හරිනිලා මේවා සම්බන්ධ නැහැ මේ කුමන්ත්‍රණයක් කියලා. අපි දන්නවනේ මේගොල්ලොන්ගේ පැටිකිරි කොහොමද ආවේ අර LGBTQ කොඩි පිටිපස්සෙන් දාගෙන ඉස්සර මම අර වීඩියෝ එකකුත් ගෙනාවනේ බල්තසාරුයි හරිනි අර කොළඹ ඒ LGBTQ පාගමන් යද්දි ඒවා ප්‍රවර්ධනය කරපු පෝස්ට් 2023 වෙනකම් මේගොල්ලෝ ඒවා දැම්මා මෙන්න මේ පාගමන්ට සහභාගී වෙන්න එහෙම කියලා. ඊට පස්සේ ආණ්ඩු බලය එනවා කියලා දැනපු ගමන්ම 23න් පස්සේ පෝස්ට් දැන් දාන්නේ නැහැ. බල්තසාරලා එහෙම. ඉස්සර ඔයයි වැටිගෙන හිටපු කට්ටිය. ඒ නිසා ඕවා කොහොමද එන්නේ කියන එක හොඳටම තේරෙනවා. අයිත් නිකන් මේ වෙන පිට කුමන්ත්‍රණ ඒ කතා තනිකර බොරු. දැන් මේකත් එක්ක දැන් මේක එළියට වුණාම මට පොඩ්ඩක් බලන්න හිතුණා දැන් මේ මම දන්න විෂය මම කරපු විෂය IT පැත්තේ මේ හැම වසරක්ම බැලුවේ නෑ 6 වසරේ දැන් ප්‍රශ්න එන නිසා 6 වසරේ මොනවාද මේ ඔවුන්ගේ මොඩියුල මම ඩවුන්ලෝඩ් කරගෙන පොඩ්ඩක් බැලුවා. ඒකෙත් ගත්තත් බලන්න ඒකෙත් වැරදි තියෙන රාශියක්. ඒකෙන් කීපයක් මම ගත්තා. මම අනිත් ඒවා පස්සේ වෙනමම වෙලාවක් ආවම අනිත් මොඩියුල ඩවුන්ලෝඩ් කරගෙන එකින් එක කියන්න මොනවාද මේගොල්ලෝ කොච්චර ප්‍රාථමිකද ඒ වගේම අපේ අහිංසක ළමයින්ට කොච්චර වැරදි දේවල් කරනවද කියලා. දැන් මෙතන මම දාන්නම් ඕගොල්ලොන්ටත් දැන් මේ මෙතන පේනවා ඇති. ඔන්න මේ තියෙන්නේ information and communication technology first term එක පළවෙනි වාරේ grade 6 හරි. දැන් මේකේ ওই විස්තර තියෙනවා මේ තියෙන්නේ first print එක 2025. දැන් ඔහොම පල්ලෙහාට යද්දි මේ සයිට් එක බලන්න
published by National Institute of Education. දැන් මේ publish කියන එකේ ස්පෙලින් බලන්න. ඒකත් වැරදිනේ. publish මේගොල්ලෝ ලියලා තියෙන්නේ PUBLISHD කියලා. E එකක් published කියන එක ED එන්න ඕනේ. හරි. දැන් ඒ වගේ දෙයක්වත් පළවෙනි පිටුව මේ මුලම පිටුවේ තියෙන අර මූලික දේ. ඒකවත් හරියට කවුරුත් බලලා නැහැ. මේක සමහරුන්ට කියන්න පුළුවන් පොඩි දෙයක් කියලා නෑ. ඉතින් මේ වගේ තව කොච්චර ස්පෙලින්ස් වැරදි කොච්චර ඇද්ද? මම එහෙම එකින් එකට බලන්න ගියේ නෑ මේ මුල් පිටුව නිසා මේක දැක්කේ. තව ඇතුළට ගියා නම් මේ මුල් පිටුව මෙහෙම නම් ඇතුල් පිටුවල ව්‍යාකරණ දෝෂ, ස්පෙලින්, ග්‍රැමර් මිස්ටේක්ස් කොච්චර ඇද්ද? ඊට පස්සේ දැන් දරුණුම එක තමයි දැන් ඕකෙත් දැන් මේ ITC එකෙත් ඔහොම පල්ලෙහාට යද්දි මේගොල්ලෝ දැන් මේ සවුන්ඩ් මේ කොහොමද මේ සින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්න භාගත කරන්නේ ඒ වගේ ඒව කියනවා. ඊට පස්සේ සින්දුවක් මේ තියෙන ඔන්න මෙතන බලන්න let's work with audio files මේ ශබ්ද ඒ කියන්නේ සින්දු සම්බන්ධව තියෙන ඒ ෆයිල් ගැන මම ඒක හරියටම සිංහලයේ ඔය සමහර වචන තියෙනවා කම්පියුටර් වල සිංහලෙන් කියන්න දන්නෙත් නෑ ඒව කිව්වහම විහිළුවක් වෙනවා. ඒ නිසා මම ඔය සිංහල වචන කියන්නේ audio files ශබ්ද සම්බන්ධ ෆයිල් ඩවුන්ලෝඩ් කරද්දී මෙතන මේ බලන්න ලින්ක් එකක් තියෙනවා. ඊට පස්සේ QR කෝඩ් එකක් තියෙනවා. ඒ ලින්ක් එක ඇවිල්ලා මේ YouTube එකට යන්නේ. YouTube එක කියන්නේ ළමයින් පරිහරණය නොකර යුතු මාධ්‍යයක්. දැන් ඕස්ට්‍රේලියාවේ එහෙම ළඟදී අවුරුදු 16 15ට YouTube ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කරා. මේ අවුරුදු 6 කියන්නේ අපේ අවුරුදු මේ 11 12 ළමයි. ඉතින් දැන් ඒක ක්ලික් කරාම YouTube එකකට යනවා මයිකල් ජැක්සන්ගේ සින්දුවක් තියෙන මේක කියන්නේ මේ මෙතන කියන විදිහට අර we are the world we are the children මේ US4 ඇෆ්‍රිකා මයිකල් ජැක්සන්ලා ඇතුළු ඒ අර කට්ටිය කියන ඒ සින්දුව ඒකට ගියාම ඉතින් එතන දැන් YouTube එක ඇරුවම ඕගොල්ලෝ දන්නවනේ එක එක ඇඩ්ස් එනවා එක එක ඇඩ්ස් එනවා ඊට පස්සේ ඒ සින්දුව ඇහුවා කියමු ওই සින්දුව ප්‍රශ්නයක් නැහැ ඒ සින්දුව ඉවරුනහම තව සින්දු එන්න පුළුවන් අනිත් එක මේ වගේ මේ YouTube වලට සාමාන්‍ය පෙළපොත්වල ඉඳන් එහෙම යන්නේ නැහැ ඒක හරියම ප්‍රාථමික දෙයක් ඔඩියෝ ෆයිල් එකක් මේව කරනවා YouTube නේ ඒගොල්ලොන්ට දාන්න තිබ්බ වෙනම මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සතුව ඒ ඔවුන් සතුව තියෙන මේ දත්ත පද්ධතියකින් මෙන්න මෙතනට ගිහිල්ලා මේ හරි මිනිස්සු ඒ ළමයින්ට සාධාරණ හරි ඒක විතරක් බලන. ඒ කියන්නේ ඉවර වුණාම තවත් සින්දුවෙන් නැති වෙන්න YouTube නැතුව ඒ ෆයිල් එක ඒ සින්දුව විතරක් බලන දෙයක් දාන්න තිබ්බා. අලුත් තාක්ෂණයට අලුත් දේවල් වලට යන්න පුළුවන් ඒත් හරි විදියට. අධ්‍යාපන අමාත්‍යාංශයේ සතුව 6 වසර ළමයින් බලිය යුතු මෙන්න මේ වීඩියෝ කියලා එක වීඩියෝ එකක් මෙහෙම තියෙනවා. එතකොට YouTube නෙමෙයි යන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියකට. ඊට පස්සේ ඇඩ්ස් එන්නේ නැහැ. වැරදි එක ඇඩ්ස් එන්නේ නැහැ. ඒ බලලා ඉවරුනහම වෙන ඒවා එන්නේ නැහැ, පොප් අප් වෙන්නේ නැහැ. මෙන්න මේක බලන්න කියලා. ඒකයි. දැන් මේ වගේ මේ එක ඔය එකක් නෙමෙයි තව පල්ලෙහාට ගියාම ඔය වගේ YouTube මේ ලින්ක්ස් කීපයක් තියෙනවා. මේ මෙතනත් මේ තියෙන. මෙතනත් මේ තව පරණ සින්දු හොයන්න ඒ කියන මේ ලින්ක් දාලා මේ QR කෝඩ් දාලා YouTube එකට. මේ ලෝකේ අනිත් රටවල් මේවා තහනම් කරනවා අපේ පොඩි ළමයින්ට. අනිත් එක මේ දැන් හරි අපි සමහර විට තාක්ෂණයත් එක්ක ඉන්න නිසා අපේ ළමයෙක් ගත්තොත් අපිට පුළුවන් මේ ළමයා මොනවාද හිස්ටරි ගිහිල්ලා බලන්න මොනවාද බැලුවේ ඒ වගේ දේවල් තියෙනවා. නමුත් බහුතරයක් තාමත් ලංකාවේ දෙමව්පියෝ ඉන්නවා ළමයාට මේ වගේ එකකට ගියොත් මොනවාද කරන්න කියලා දන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ කොහොමද මේවා බලන්නේ මේ ඉස්කෝලෙන්ම YouTube වලට යන්න කියලා මේ බල කරනවා නම් ඒ ලින්ක් ඒ QR කෝඩ් බැලුවාම කෙලින්ම YouTube එකට යවනවා නම් මොනවාද මේ මිනිස්සු මේ ළමයි එක්ක කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා. අලුත් තාක්ෂණය කියන්නේ ඒව නෙමෙයි. වෙනම එහෙනම් මං කිව්වා වගේ අධ්‍යාපන අමාත්‍යාංශය සතු වෙනම ඒ සයිට් එකක් තියලා ඒ විදිහට කරන්න ඕනේ හරි දේවල්. ඔය වගේ සෑහෙන්න දේවල් ඊට පස්සේ තව මේ එක තැනක කියනවා මේ ඔඩියෝ ෆයිල් මේ ඔඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක්. ඒ කියන්නේ මේ සින්දු එඩිට් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඒක කොහෙන්ද ඩවුන්ලෝඩ් කරගන්නේ? එතකොට ඒ ඩවුන්ලෝඩ් කරද්දී එන්න පුළුවන් තමුන්ගේ පද්ධතිය වලට එන්න පුළුවන් වෛරස් තැනක් නෑ ළමේ කොහේ සර්ච් කරලා ඕන එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒක සින්දු එඩිට් කරන විදිය කියලා. එහෙම නෙමෙයි හරියට මේ එඩිට් කරනවා නම් හරිනම් ඒකත් අර වගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සතුව තියෙන්න ඕනේ මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක අපේ වෙබ්සයිට් එකෙන් ඒක අපි වෛරස් නෑ මේක ඩවුන්ලෝඩ් කරගෙන ඕගොල්ලෝ එඩිට් කරගන්න කියලා. එහෙම නෙවෙයි ඔහේ තැනක් නෑ. එතකොට ළමයි දන්නේ නෑ මේ 6 වසරේ ළමයි මොනවා සර්ච් කරලා මොනවා තමුන්ගේ පරිගණක පද්ධති වලට ඩවුන්ලෝඩ් කරගනීද දන්නේ නෑ. අනික මේක අර මොඩියුලර් ක්‍රමයටනේ මේවා ළමයි ගෙදරදිත් භාවිතා කරනවා. උන්ගේ පෙළ පොත්වල තියෙන ඒවා. එතකොට මොනවා ඩවුන්ලෝඩ් කරගනීද?
මේ ගුරුවරුත් භාගයට භාගයක් අපි දන්නවා මේ හරියට මේවා ගැන මේවා නැහැ. ඉතින් මේ පොත් හදන අධ්‍යාපන අමාත්‍යාංශ මේවා හදන අයම මේ මෙච්චර බොළඳ බාල විදියට හදනවා නම් මේ ගුරුවරු ගැන කවර කතාද? ඔය තව ගොඩක් තියෙනවා ස්පෙලින්ස් ඔය වගේ වචනවල වැරදි ව්‍යාකරණ වැරදි සෑහෙන්න තියෙනවා. ඔය මම මේ 6 වසරේ එක විෂයක් මේ පළවෙනි වාරේ මේ ITC පොත බලලා හොයාගත්ත ටික. ඔය වගේ වාර 3ටමයි ඊට පස්සේ ඔය උඩ පන්ති වලට යද්දි තව කොච්චර වැරදි තියෙනවද කියලා අපිට නම් හිතා ගන්නවත් බෑ. පුදුම දෙයක්. අර වගේ දැන් ඔය සයන්ස් අර මේ සෞඛ්‍ය එකේ අරක හවු වුණා. දැන් මේකේ මම පෞද්ගලිකව මේ පොඩ්ඩක් මේ උදේවරුේ බලලා යද්දි පළවෙනි පිටුවේම අර පබ්ලිෂ් කියන එක වරද්දලා එකින් එකට බැලුවා නම් 100කට වඩා ඇති වැරදි. ඉතින් අපි කිව්වා මේ ආණ්ඩුව වගේම මේ හරිනිකී දම මේ අධ්‍යාපනය ශේත්‍රය නම් ෆේල් එකේ උපරිමයටම ෆේල්. නිසා මේ අර වෙච්ච සිද්ධි සහ මේවත් ඇතුළුව හරිනිට දැන් තියෙන්නේ අනිත් කෙලිම කිසිම දෙයක් නෙවෙයි ඉල්ලාශ්‍රය. කොච්චරයි නැත්තම් වැඩක් නැහැ කියන මහලුකොට සිස්ටම් චේන්ජ් කියලා ආවනම් සමුන්ගෙන් වැරදි වුණා, දරුණු වැරදි වුණා. තමුන්ට කරගන්න බෑ. කරගන්න පුළුවන් කෙනෙක්ට මං හිතන්නේ මේකේ තව ඉන්නවද කියලා. ඒක අපේ ළමයින්ගේ අවාසනාව. මොනා කරන්න තව වෙන කෙනෙක්ට හරි දීලා බලන්න. අර දැන් බිමල්ව කන්ටේනර් ප්‍රශ්නයත් එක්ක බිමල්ව ඒ වරායහ එකෙන් අයින් කරේ. ඒ වගේ අඩු ගානේ දැන් වෙන කෙනෙක්ට දීලා බලන්න කියලා අපි බල කරනවා. එහෙනම් ඉතින් ඔය ටික තමයි මට අද කියන්න ඕන උනේ. අපි ඊළඟට 2026 වසරේ අලුත් අවුරුද්දක හම්බ වෙමු. තවත් දේවල් විශ්ලේෂණය කළා, ගවේෂණය කළා, පක්ෂවල අභ්‍යන්තර තොරතුරුත් එක්ක දේවල් කතා කරමු. අපිට තව තොරතුරු දේවල් ලැබෙන දේවලුත් තියෙනවා ලබන වසරේ. ඒවා ගැනත් අපි ඉල්ලි කරනවා. එහෙනම් බලන හැමෝටම සුබ නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. බොහොම ස්තුතියි.